හායි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලව අදත් මගේ වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මගේ උපන්දිනේ. ඉතින් අද දවසේ මොනවාද වෙන්නේ කියලා ඔයාලත් එක්ක බෙදාගෙන තමයි මම මේ හදන්නේ. ඉතින් විශේෂ මුකුත් නැහැ. සාමාන්‍ය විදිහට මම කේක් එකක් කපලා තෑගි බලලා ගෙදර ඇත් එක්ක ෆෝන් එකෙන් එයාලත් එක්ක එකතු වෙලා ඉතින් මගේ අද දවස මම ගත කරා. ඉතින් අපි බලමු මගේ බර්ත්ඩේ එකට මම කොහොමද ලෑස්ති වුණේ කියලා. ඉතින් ඔයාලවත් ආදරෙන් මගේ වීඩියෝ එකට පිළිගන්නවා. අපි බලමු මම අද කොහොමද බර්ත්ඩේ එක දවසේ ලෑස්ති වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මම දැන් වොෂ් එකක් දාලා මම ලස්සන ගවුමක් ඇඳලා අපේ අම්මේ උ ගවුම ඇඳලා මම ඉන්නේ. කේක් කපන්න. ඉතින් මං ටිකක් ලෑස්ති වුණා කේක් කපන්න, ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් අදට මට අවුරුදු 27ක් වෙනවා. ඉතින් අපි යන් මං කේක් කපන්න පොඩ්ඩක් ලස්සනට එතන හදාගත්තා. අපි බලමු එතන මොන වගේද කියලා තියෙන්නේ. ලොකු දේවල් නෑ. දැන් අපි හැමෝම කරන විදිහට පොඩ්ඩක් මටත් ආසෙතන කරලා බලන්න. ඉතින් පොඩි පොඩි දේවල් ටික එකතු කරගෙන මාත් ලස්සනට හදාගත්තා. අපි යම් බලන්න මේ කොහොමද කියලා එතන. මේ තියෙන මම හදාගත්ත තැන මම ඔයාලට පෙන්නන්නම්. පොඩියට ලස්සනට හදාගත්තා. ඔන්න බලන්න. තාම කේක් එක තියලා නෑ මෙතනින්. කේක් එකක් තියලා අපි බලමු. දැනට මම පෙන්නන්නම් හදලා තියෙන විදිය. ඉතින් දැන් මං යන්නේ බර්ත්ඩේ එකේ ආසම වැඩේ කරන්න, ගිෆ්ට් බලන්න. ඉතින් මේක මට හම්බුනේ මගේ හස්බන්ඩ්ගෙන්.
channels දෙකකුයි. ඉතින් හරිම සුන්දරයි ඒක. මම මාර ආසයි ඒ perfume එකට channels දෙකටයි. ඉතින් මට තවත් gift දෙකක් හම්බුණා. බලන්න ඒක මාර ලස්සන gift දෙකක්. ඉතින් මට ඒක හම්බුනේ මගේ ආදරණීය චූටි නංගියගෙන්. මං හිතේවත් නෑ gift එකක් එයාගෙන්. ඒ වුණාට මට හම්බුණා. මට මාර සතුටුයි. මං මාර ආදරෙයි යාට. ඉතින් ඒ වගේම මගේ හොඳම යාළුවා නර්තනීගෙනුත් මට ලස්සන gift එකක් හම්බුණා. මං යාළුවට ගොඩක් ආදරෙයි. ඉතින් ඔයාලට ගොඩක් thank you මං වෙනුවෙන් කරපු දෙයට. ඉතින් ඒ වගේම මට wish කරපු හැමෝටම ගොඩාක් thank you. තවත් ලස්සන vlog එකක් ඉක්මනටම අරගෙන එන්න බලාපොරොත්තු ඉතින් thank you මගේ වීඩියෝ එක ඔයාලා බැලුවට. ඉතින් ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න.